Hi guys. Business එකක් කරගෙන යන්න profits තියෙන්න ඕනේ. Well script එකෙන් මම ඔයගොල්ලන්ට කිව්වා මගේ කලින් කරපු වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ඇවිල්ලා පැහැදිලි කරලා දෙන්නම් කියලා සමහර business සිද්ධාන්ත business concept ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන්. ඉතින් අදත් මම ඒ වගේ දෙයක් තමයි කරගෙන මේ බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. Break even point. එහෙම නැත්නම් profit එකක් නැතුව loss එකක් නැතුව business එකක් කරගෙන යන්න පුළුවන්. කොහොමද අපි business එකක් කරගෙන යන්නේ? දැන් මේ විශේෂයෙන්ම exams කරන students ලා දන්නවා එහෙම නැත්නම් ඔය high professional exams වලදී higher education වලදී අපි ගොඩක් මේ concept එක ඉගෙනගෙන තියෙනවා මේ principles ඉගෙනගෙන තියෙනවා. නමුත් මේක practically කොහොමද අපි apply කරන්නේ business එකකට? business එකක profits හෝ ලාභ හෝ අලාභ නැතුව ඒ business එක කරගෙන යනවට අපි කියනවා business එකක් break even කරනවා. මොකද්ද business එකක් break even? business is running at break even point, right? So අපි මේක තව දුරටත් විග්‍රහ කරලා බලමු. මෙතනදී බලාපොරොත්තු වෙන දේ මොකද්ද business ඇයි අපිට අවශ්‍ය වෙන්නේ business එකක් break even point එකට break even එකට run කරන්න. අපි දන්නවා තමන්ගේ ආදායමෙන් ඔක්කොම cost ටික recover වුණාට පස්සේ තමයි එතනින් එහාට අතිරික්තයක් තියෙනවනේ ඒක තමයි අපි profit එක කියලා කියන්නේ. එතකොට profit එකක් නැහැයි කියලා කියන්නේ ඒ ආදායමෙන් අපේ ඔක්කොම වියදම අපි recover කරගන්නවා. නමුත් එතනින් එහාට අපිට ආදායමෙන් ආපු excess එකක් නැහැ. හැබැයි ආදායම අඩුත් නැහැ. එතකොට neither profit no loss situation. neither profits no loss situation එකක් තමයි අපි ඔය break even කියලා කියන්නේ. සමහරක් අවස්ථාවලදී strategically අපිට business run කරන්න වෙනවා break even point වල. මොකද break even level එකට. මොකද සමහරක් අලුත් business විශේෂයෙන්ම අලුත් business එකක් අපි පටන් ගන්නකොට අපිට ගොඩක් වෙලාවට break even point එකට ඒ business එක run කරලා බලන්න වෙන්න පුළුවන් to test the water. මොකද අර pool එකකට බහින්න ඉස්සෙල්ලා අපි වතුරකට බහින්න ඉස්සෙල්ලා වතුර සීතලද කොච්චර ගැඹුරුද බැස්සොත් ගිලෙයිද අන්න ඒ වගේ concept. එතකොට අර test the water අලුත් business එකක් පටන් ගන්න ඉස්සෙල්ලා අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේ break even point එක. ඒ කියන්නේ neither loss no profit situation එකට අපිට business එක run කරලා අපි මේ test the water කියන එක කරන්න පුළුවන්. ඒක අවස්ථාව. තවත් අවස්ථාවක් තමයි අපිට step up එක business එකක ඊගාව level එකට අරන් යන්න ඕන. තියෙන business එක ඊගාව level එකට අරන් යන්න ඕන. අපි scale up කරනවා නම් එතකොට අපිට පුළුවන් හරි අපි break even level එකට scale up කරලා එතනින් එහාට බලනවා කොහොමද volumes වැඩි කරලා profits හදන්නේ කියලා. ඔය second instance එක. එතකොට අපි third instance එක විදිහට අපි හිතමු දැනට losses කරන loss making business එකක් තියෙනවා නම් ආඩු ලබන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ recovery process එකේ ඒගොල්ලෝ ඉස්සෙල්ලම කරන්න ඕනේ they should try to reach at break even point. They should try to achieve break even point. ඒ කියන්නේ either profit no loss situation එකකට ඒගොල්ලෝ ඉස්සෙල්ලම එන්න බලන්න ඕනේ. ඉතින් ඔන්න ඔය concept එක තමයි අපි දැන් අද තව දුරටත් අපි විග්‍රහ කරලා ඉදිරියට යන්න බලන්නේ. එතකොට මේක මම ගොඩක් ඔයගොල්ලන්ට සරල විදියට පැහැදිලි කරලා දෙන්න. බලමු දැන් මේ ප්‍රායෝගික උදාහරණයක් අරගෙන කොහොමද break even point එක ඕගොල්ලන්ට තේරෙන විදිහට පැහැදිලි කරගන්න බලන්න කියලා. සරල business එකක් ගමු. අපි හිතමු පොල් වෙළඳාම් කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් අපිට හරිම ලේසියෙන් මට්ටමට grasp කරගන්න පුළුවන් example එකක් මම මේ ගන්නෙ. පොල් ගෙඩි යම්කිසි ප්‍රමාණයක් විකුණන්න යම්කිසි පුද්ගලයෙක් බලාපොරොත්තු වෙනවා කියලා හිතන්න. right? එයා අපි හිතමු උදාහරණයක් වශයෙන් පොල් ගෙඩි 1000ක් ගෙනල්ලා හන්දියේ තියාගෙන විකුණන්න බලනවා. අපි හිතමු එයාට පුළුවන් පොල් ගෙඩි 250ක් දවසකට විකුණ ගන්න එයා ටාගට් එකක් දාගන්නවා කියලා. එතකොට එයාට දවස් 4ක් ඇතුළත මේ පොල් ගෙඩි 1000 විකුණන්න බලනවා. හරි. එතකොට මෙයාගේ මූලික වියදම direct cost එකක් තියෙනවා මේ business එක කරගෙන යන්න. මොකද්ද? මෙයා ගිහිල්ලා plantation එකෙන් හරි එහෙම නැත්නම් මෙයා ගිහින් තොගවෙලෙන්දකින් හරි මේ පොල් ගෙඩි 1000 ගන්න ඕනේ ඉස්සෙල්ලා. අපි හිතමු මෙයා රුපියල් 160 ගන්න. මම ඒ අතර පොල් ගෙඩියක් ගන්න හැදුවා රුපියල් 240 ලොකු පොල් ගෙඩිය. නමුත් මෙතනදී අපි හිතමු සාමාන්‍ය මට්ටමේ පොඩි පොල් ගෙඩියක් රුපියල් 160 ගන්න මෙයා ගත්තයි කියලා. right? පොල් ගෙඩි 1000ට එතකොට මෙයාට රුපියල් 1,60,000ක් වියදම් වෙනවා.
අපි හිතමු මෙයා ප්‍රයිස් එක බලලා මෙයා හිතනවා මේක රුපියල් 200කට විකුණ ගන්න පුළුවන් කියලා. රයිට්? එතකොට පොල් ගෙඩි 1000ක් මෙයා විකුණුවොත් රුපියල් 200 ගානේ මෙයාට ලක්ෂ 2ක ආදායමක් ලැබෙනවා. දැන් මම කියපු විදිහට ඔන්න ඕක තමයි මෙයාගේ මූලික වියදමයි මෙයාගේ සේල්ස් වැලියු එක. එහෙම නැත්නම් විකුණුම් ආදායම. එතකොට විකුණුම් ආදායම ලක්ෂ 2යි මූලික වියදම 1,60,000යි. එතකොට මේක අඩු කරපුවාම මෙයාට ප්‍රොෆිට් එක තියෙනවා 40000. නෑ. එහෙම වෙන්න බෑ. මොකද මෙයාට තව ඕවර්හෙඩ්ස් තියෙනවා. මෙයාගේ මූලික වියදමට අමතරව ඩිරෙක්ට් කොස්ට් එකට අමතරව මෙයාට ඉන්ඩිරෙක්ට් කොස්ට් තියෙනවා. එහෙම නැත්නම් වක්‍ර වියදම් තියෙනවා. වක්‍ර පිරිවැය තියෙනවා. ඒවට අපි කියන ඉන්ඩිරෙක්ට් කොස්ට් කියලා. එහෙම නැත්නම් ඕවර්හෙඩ්ස් කියලා කියනවා අපි බිස්නස් ජාගන් එකේ. එතකොට මේ මොනවාද ඕවර්හෙඩ්ස්? මේවා ගොඩක් වෙලාවට ඉන්ඩිරෙක්ට් ඕවර්හෙඩ්ස් එහෙම නැත්නම් ෆික්ස් ඕවර්හෙඩ්ස් වෙන්න පුළුවන්. අපි හිතමු මේ පොල් වෙලින්දට අදාළව අපි ගත්තොත් එහෙම මෙයාට වාහනයක් රෙන්ට් කරන්න වෙයි. රයිට්? මෙයාට සහායකෙක් තියාගන්න වෙයි. මේ ගනුදෙනුව කරගෙන යන්න. එතකොට එහෙම බලපුවාම මෙයාට සාමාන්‍ය අපි හිතමු රුපියල් 5000 විතර වාහනයක් හය කරන දවසකට යනවා. ඊට පස්සේ යාගේ සේල්ස් එහෙම නැත්නම් සහකරුවෙක් තියාගන්න වෙනවා. ඒකට තව රුපියල් 3000ක් විතරයි. ඉතුරු වියදම් රුපියල් 2000 රුපියල් 10000ක් විතර යනවා කියලා හිතන්නකෝ. මේ මූලික වියදම හැර අනිකුත් වියදම් ඕවර්හෙඩ්ස් මෙයාට රුපියල් 10000ක විතර යනවා. එතකොට මෙයා දවස් 4ක් මේක රන් කරොත් මෙයාට රුපියල් 40000ක් වියදම් වෙනවා. මෙයා ලක්ෂ 2ක පොල් ගත්තා. 1,60,000කට පොල් ගත්තා. ලක්ෂ 2කට ඒක විකුණුවා. රුපියල් 40000 ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වුණා. නමුත් මෙයාගේ ඕවර්හෙඩ්ස් ටික ගියාට පස්සේ මෙයාට කිසිම ලාභයක් නැහැ. හැබැයි මෙයාට ලොස් එකකුත් නැහැ. මෙයා රුපියල් 40000 වියදම් ටිකක් පිරිමහ ගන්නවානේ. රයිට්. මෙයා අලුත් බිස්නස් එකක් පටන් ගත්තේ. He wants to test the water. So he is just trying to test the water now. Right? එයාට මේ බිස්නස් එක viable ද නැද්ද කියලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ. මෙයාගේ ඊට පස්සේ පුළුවන් මෙයාට තීරණ ගන්න, ස්ට්‍රැටජයිස් කරන්න, ප්‍රයිසින් ඩිසිෂන්ස් බලන්න පුළුවන්. එයාට ගන්න ප්‍රයිස් එක අඩු කරගන්න ඕනද කියලා බලන්න පුළුවන්. එයාගේ ඕවර්හෙඩ්ස් අඩු කරගන්න ඕනද කියලා බලන්න පුළුවන්. නමුත් ඉනිෂියලි එයා බැලුවා බ්‍රේක් ඊවන් මොඩල් එකක් කැල්කියුලේට් කරලා මේ කොහොමද එයා මේ ව්‍යාපාරය වයබල්ද නැද්ද, මේක කරන්න පුළුවන්ද බැරි, කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද කියන ඒ දල අදහස ගන්න තමයි මෙයා බ්‍රේක් ඊවන් පොයින්ට් එකට මේ බිස්නස් එක රන් කරලා බැලුවේ. හරි. දැන් අපි හිතමු ඔය පොල් ගෙඩි 1000 වෙනුවට මෙයා 2000ක් විකුණන්න බලාපොරොත්තු වෙනවා කියලා. කැල්කියුලේට් කරලා බලන්න. රයිට්. රුපියල් 200 ගානේ පොල් ගෙඩි 2000ක් විකුණනවා. මෙයාට ලක්ෂ 4ක් ආදායම එනවා. එතකොට මෙයා ගන්නෙත් අපි හිතමු 160 ගානෙමයි කියලා. තාමත් එයාට බාගේන් කරලා හොඳ ප්‍රයිස් එකක් ගන්න බැරුව ගියා. රුපියල් 160 ගානෙම ගන්න. රයිට්. එතකොට එයාට 3,20,000ක් ඩිරෙක්ට් කොස්ට් එක වෙනවා. ඩිරෙක්ට් කොස්ට් එක වෙනවා 3,20,000. මෙයා බැලුවා මාකට් එකේ ගිහිල්ලා මෙයාට පොල් ගෙඩි 500ක් දවසකට විකුණන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ දවස් 4යි. මෙයාට ඉන්ඩිරෙක්ට් ඕවර්හෙඩ්ස් එහෙම නැත්නම් වක්‍ර පිරිවැය එහෙම නැත්නම් ස්ථාවර වියදම්, රෙන්ට් එක, වාහනයට ගෙවන රෙන්ට් එක, මිනිස්සුගේ සහකරුවගේ කොස්ට් එක, කෑම බීම ඒ ටික යන වියදම් ටික, ඒ ඉන්ඩිරෙක්ට් කොස්ට් එක වක්‍ර පිරිවැය මෙයාට ඒ තියෙන ගානම තියෙනවා 10000යි. මෙයාට ගෙඩි 250ක් විකුණන්න පුළුවන් නම් දවසට ගෙඩි 500ක් විකුණන්න පුළුවන් නම් දවස් 4ක් ඇතුළත මේ ගෙඩි 2000ක් විකුණනවා. එතකොට මෙයාට ලැබෙනවා ප්‍රොෆිට් එකක්. අන්න බ්‍රේක් ඊවන් එක ටෙස්ට් කරා. එතනින් එහාට එයා ගිහිල්ලා ගෙඩි 1000 කියන බ්‍රේක් ඊවන් ලෙවල් එක ගෙඩි 2000 කියන වොලියුම් එකට එයා ගෙනාවා. ගෙනල්ලා මෙයාගේ ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරලා බලන්න. ලක්ෂ 4යි විකුණුම් ආදායම, 3,20,000යි මෙයාගේ වියදම. අර රුපියල් 40000ක ස්ථාවර වියදම ඒ විදිහටම තියෙනවා. මෙයාට වැඩිපුර වියදම් කරන්න ඕනේ නැහැ. මෙයා ඩිමෝ බට් එක ගත්තේ. මෙයා ලොරියක් ගෙනාවේ නැහැ. ඒ ගෙඩි 2000 ඩිමෝ බට්ට තුල තියාගෙනම මෙයා වික්කා. මෙයාට රුපියල් 40000ක ප්‍රොෆිට් එකක් හැදුණා. එතකොට ඕගලන්ට තේරෙනවා ඇති දැන් ප්‍රොෆිට් එකක් හැදෙන එක සහ බ්‍රේක් ඊවන් පොයින්ට් එකකට බිස්නස් එකක් රන් කරනවා කියන කන්සෙප්ට් එක කොයි විදිහටද අපි ඩිෆරෙන්ෂিয়েට් කරගන්න කියන්නේ. මෙතනදී තවත් වැදගත් දෙයක් මම කියලා දෙන්නම්. දැන් ඕගොල්ලෝ ඔය මොඩල් එක දැම්මට පස්සේ ඕගොල්ලන්ට ඩිසයිඩ් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ස්ට්‍රැටජයිස් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඕගොල්ලෝ දන්නා මගේ වෙල් ස්ක්‍රිප්ට් කම්පැනි අපි කියන්නේ වෙල් මීට් ස්ට්‍රැටජි.
එතකොට මොනවාද බ්‍රේක් ඊවන් පොයින්ට් එක දිහා බලලා ඔයාට ස්ට්‍රැටජයිස් කරන්න පුළුවන් දේවල් මොනවාද? ඔයා ගන්න මූලික වියදම එහෙම නැත්නම් ඔයාගේ ඩිරෙක්ට් කොස්ට් එක රුපියල් 168ට අරන් මේක වියදම් කරන්න පුළුවන්. මේක ප්‍රොෆිට්ස් කරන්න පුළුවන්. බ්‍රේක් ඊවන් කරන්න පුළුවන්. ඒ ඩිසිෂන් එක ඔයා බලන්න. පොල් ගෙඩි 160ට ගන්නවා නම් පොල් ගෙඩි 2000ක් ගන්නවා නම් 150ට ඔයාට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා ඒ නිගෝෂියේෂන් පවර් එක ස්ට්‍රැටජයිස් කරගන්න ඕනේ. එතකොට ඔයා ස්ට්‍රැටජි එකක් විදියට ඔයාගේ සප්ලයර්ට ගිහිල්ලා කතා කරලා ඔයා බලන්න ඕනේ. වැඩිපුර ගන්නවා නම් වොලියුම් එකට අදාළව ඩිස්කවුන්ට් එක. රයිට්. ඒක පැත්තක්. අනිත් එක ඔයා විකුණන ගාන. ඔයාට පොල් ගෙඩි 500ක් දවසකට විකුණන්න කැපැසිටි එක තියෙනවා නම් ඔයා විකුණන ලොකැලිටි එක බලලා ඔයා ප්‍රදේශය බලලා ඔයා බලන්න ඕනේ ඔයාගේ ප්‍රයිස් එක තව උන්න වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයිස් එක අඩු කරන්න පුළුවන්. ඔයා 190ට විකුණන්න පුළුවන්. මොකද ඔයාට කොහොමද ප්‍රොෆිට්ස් තියෙනවා. ඒ රුපියල් 10 ගියත් ඔයාට ප්‍රොෆිට්ස් තියෙනවා. ඔයා ඒ ඩිසිෂන් එක ගන්නවා. ඔයා බලනවා රුපියල් 190ට පොල් ගෙඩිය විකුණනවද 210ට විකුණනවද කියලා. ඒ කියන්නේ ඔයා ප්ලේ කරනවා ඔයාගේ මාජින් එකත් එක්ක. නමුත් ඔයා බලනවා මේ මාජින් එක අඩු වැඩි කරලා වොලියුම් ගේම් එකක් ගහලා ඔයා කොහොමද බිස්නස් එක ග්‍රෝ කරන්නේ බ්‍රේක් ඊවන් පොයින්ට් එකෙන් එහා පැත්තට කියලා. හැබැයි ඔක්කොම දේවල් කරන්න පුළුවන් උනේ ඔයාට බ්‍රේක් ඊවන් පොයින්ට් එක ගැන හොඳ දැනුමක් තිබ්බ හින්දා ඔයා මොඩල් එක හදලා ඔයා දැනගත්ත පොල් ගෙඩි 1000ක් විත්ගහම මට පාඩුවකුත් නැහැ අලාභිකුත් නැහැ මගේ බිස්නස් එක පටන් ගන්න ඕන තැන මෙතනයි කියන එක ඔයා ස්ටැබ්ලිෂ් කරපු හින්දා තමයි ඔයාට ඒක කරගන්න ඕනේ. පුළුවන් උනේ. ඔතනින් එහාට ගියා. තවත් පොයින්ට් එකක් තියෙනවා. ඔයාගේ අර ෆික්ස් කොස්ට් එක තියෙනවා. ඒක අඩු කරගන්න පුළුවන්ද? ඒක ස්කේල් අප් කරගන්න පුළුවන්. ඔයා ඩිමෝ බට්ටා ගන්න නැතුව ඔයා පියාජියෝ 3 wheelers දෙකක් දානවා. ඔයාට ඒකෙන් ගාන අඩු කරගන්න පුළුවන්. ඔයාගේ ෆික්ස් කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ බිස්නස් එකේ ස්ට්‍රැටජිස් හදාගන්න උපක්‍රමශීලී වෙන්න ඔයාට ඔන්න මොඩල් එකක් අපි අද කියලා දුන්නා. මම දැන් මම ඕගලන්ට බ්‍රේක් ඊවන් පොයින්ට් එක ඉලස්ට්‍රේෂන් එකේ ඉන් ඩීටේල් කිව්වා. නමුත් දැන් කාට හරි දැනගන්න ඕන දේ බිස්නස් එකක් කරන කෙනෙකුට ව්‍යාපාරිකයෙකුට දැනගන්න ඕන දේ තමයි මොකද්ද මගේ බ්‍රේක් ඊවන් පොයින්ට් එක? මගේ බිස්නස් එකේ බ්‍රේක් ඊවන් පොයින්ට් එක මොකක්ද කියලා. අපි බලමු ඒක කොහොමද කැල්කියුලේට් කරන්නේ. ඉස්සෙල්ලාම මම ඇත්තටම ෆුල් ඉලස්ට්‍රේෂන් එක කරේ. නමුත් කෙනෙකුට දැනගන්න ඕන නම් මගේ බ්‍රේක් ඊවන් පොයින්ට් එක දැන් මම අර ඉලස්ට්‍රේෂන් එකෙන් පස්සේ ඔයගලන්ට මේක කියලා දෙන්නේ ඒ හින්දායි. ඔයගලන්ට හොඳ වැටහීමක් තියෙනවා. ඔයගලන්ගේ කොස්ට් ස්ට්‍රක්චර්ස් ගැන, තියෙන වියහියදන් ගැන, මාජින් එක ගැන වැටහීමක් තියෙනවා. සෙලින් ප්‍රයිස් එක, බයින් ප්‍රයිස් එක දැන් ඔයගලන්ට පුළුවන් කැල්කියුලේට් කරන්න. කොහොමද කැල්කියුලේට් කරන්නේ? අපි ගමු ඔය පොල් වෙලෙන්දාගේම උදාහරණ ගමුකෝ. දැන් ඒ පොල් වෙලෙන්දා පොල් ගෙඩියක් ගත්ත රුපියල් 160ට මාකට් එකේ. එයා විකුණන්නේ රුපියල් 200කට. එතකොට එයාගේ මාජින් එක එහෙම නැත්නම් ප්‍රොෆිට් එක ග්‍රොස් මාජින් කියලා අපි මේක ව්‍යාපාර වචන වලින් එහෙම නැත්නම් මේ බිස්නස් ජාගන් එකේ අපි කියන්නේ ග්‍රොස් මාජින් කියලා. GP කියලා ග්‍රොස් ප්‍රොෆිට් කියලා කියනවා. එතකොට එයාගේ එක යුනිට් එකක් විකුණලා එයාට රුපියල් 40ක් ලැබෙනවා. හරිද? දැන් අපි කැල්කියුලේට් කරලා බලන්න ඕනේ මෙයා යුනිට් කීයක් විකුණන්න ඕනේද මේ ප්‍රොෆිට් මේ බිස්නස් එක neither profit no loss break even කරන්න. ප්‍රොෆිට් එකක් නැතුව හරි loss එකක් නැතුව හරි මේ බිස්නස් එක කරගෙන යන්න මෙයා ගෙඩි කීයක් විකුණන්න. කොහොමද කැල්කියුලේට් කරන්නේ? හරිම ලේසි. ඔයගලන්ගේ දවසකට යන අනිකුත් පිරිවැය ඕවර්හෙඩ්ස් මෙයාට තිබ්බා රුපියල් 10000ක් දවසකට. එතකොට මෙයා දවස් 4කින් තමයි මේ වෙළඳාම කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙයාට රුපියල් 40000ක ඕවර්හෙඩ් කොස්ට් එකක් ෆික්ස් කොස්ට් එකක් තියෙනවා මේ බිස්නස් එකේ. රුපියල් 40000. එතකොට එක ගෙඩියක් විකුණලා මෙයාට හම්බෙන දල ලාභය එහෙම නැත්නම් මාජින් එක රුපියල් 40යි. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ සිම්ප්ලි අර රුපියල් 40000 අරගෙන මේ රුපියල් 40ෙන් බෙදන්න. රුපියල් 40000 බෙදීම 40. අන්න ඕගොල්ලන්ට එනවා 1000. පොල් ගෙඩි 1000. number of units. එහෙම නැත්නම් number of nuts. 1000 nuts. He needs to sell 1000 nuts to break even his business. Right? හරිම ලේසි, හරිම සරලයි.